හෙලෝ ගොඩක් කාලකට පස්සේ මම අලුතෙන් පොඩ්කාස්ට් එකක් ගෙනවා. අද නොවැම්බර් 4 වෙනිදා. අද තමයි කැනඩියන් ගවර්න්මන්ට් එකෙන් ෆෙඩරල් බජට් එක ප්‍රසන්ට් කරන්නේ. ඉතින් මේගොල්ලෝ මේ ප්‍රසන්ට් කරන්නේ 2026ට තියෙන බජට් එක. ඉතින් මේකට කියන්නේ 2025 ෆෙඩරල් බජට් එක කියලා. ඇත්තට මේක කිව්වොත් එහෙම මේක බජට් එකක්ම කියලා කියන්නත් බෑ. මේක නිකන් ගවර්න්මන්ට් එකට සර්වයිවල් ටෙස්ට් එකක් වගේ. මොකද මේ බජට් එකෙන් තීරණය වෙනවා මේ ගවර්න්මන්ට් එක ඉස්සරහට යනවාද එහෙම නැත්නම් මේ ගවර්න්මන්ට් එක මෙතනින්ම ඉවරලා අලුතෙන් ඉලෙක්ෂන් එකකට යනවාද කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන වෙලාවේ බජට් එක ඇත්තටම ප්‍රසන්ට් කරලා බජට් එක මීඩියා වලට දීලා ඇති. ඉතින් මම මේ වීඩියෝ එක හදන වෙලාවේ මන් ළඟ තිබ්බ තොරතුරු වලින් අපි අද කතා කරමු. මොනවද මේ බජට් එකෙන් ප්‍රසන්ට් කරලා තියෙන්නේ? ඇයි මේ බජට් එක මේ ගවර්න්මන්ට් එකට ගොඩක් ඉම්පෝටන්ට්? මේ බජට් එකෙන් ඉමිග්‍රේෂන් ප්ලෑන්ස් මොනවද කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ බජට් එක කියන්නේ පිටු 20 30ක බජට් එකක් නෙමෙයි. මේ බජට් එකේ පිටු 600ක් විතර තියෙනවා කියලා තමයි ගොඩක් නිවුස් channels වල තියෙන්නේ. හැබැයි බජට් එක ගැන කතා කරන්න ඉස්සෙල්ලා තව පොඩි දෙයක් තියෙනවා කතා කරන්න. ඒ තමයි පාර්ලිමේන්ට් එක. පාර්ලිමේන්ට් එක හැදලා තියෙන්නේ කොහොමද? මේ පාර්ලිමේන්ට් එකේ බජට් එක පාස් කරනකොට බැරි වෙලාවක්වත් මැජොරිටි එක හම්බුනේ නැතුනොත් එහෙනම් මොකද වෙන්නේ? ඉතින් මේ ගැන පොඩ්ඩක් කතා කරමු. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අලුතෙන් ගවර්න්මන්ට් එකක් ෆෝම් වුණා. එහෙම නැත්නම් අලුතෙන් ෆෙඩරල් ගවර්න්මන්ට් එකක් ෆෝම් වුණා මේ ඒප්‍රිල් වල 2025 ඒප්‍රිල් වල. ඉතින් මේක ෆෝම් වුණාට පස්සේ මෙතන පොඩි ප්‍රශ්නයක් වුණා. මේ ගවර්න්මන්ට් එක මැජොරිටි ගවර්න්මන්ට් එකක් නෙමෙයි. ඒ කියන්නේ ඒගොල්ලන්ට පාර්ලිමේන්ට් එකේ ගොඩක් සීට්ස් නැහැ. ඉතින් දැන් තියෙන ගවර්න්මන්ට් එක, ඒ කියන්නේ ලිබරල් පාර්ටි එකට සීට්ස් 169 තියෙන්නේ. ඊට පස්සේ දෙවනි පාර්ටි එක කන්සර්වේටිව් පාර්ටි එකට සීට්ස් 144යි. තුන්වෙනි පාර්ටි එකට සීට්ස් 22යි. හතරවෙනි පාර්ටි එකට සීට්ස් 7යි. පස්වෙනි පාර්ටි එකට සීට්ස් 1යි. ඉතින් මේ ඔක්කොම සීට්ස් ටික එකතු කරාම සීට්ස් 343ක් තියෙනවා. තියෙන ප්‍රශ්නේ සීට්ස් 343න් සීට්ස් 169ක් තමයි දැන් තියෙන ගවර්න්මන්ට් එකේ මාක් කන්නට තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ මැජොරිටි එකක් නැහැ. මැජොරිටි එකක් එන්න නම් සීට්ස් 169 සීට්ස් 172 වෙනකන් තියෙන්න ඕනේ. හැබැයි දැන් මම මේ වීඩියෝ එක බලලා මම පොඩක් හොයනකොට මට හම්බුණා අර දෙවනි පාර්ටි එක, ඒ කියන්නේ ඔපොසිෂන් එකේ මේන් ඔපොසිෂන් එකේ හිටපු එක්කෙනෙක් මේ ස්පීච් එක කරන වෙලාවේදී ගවර්න්මන්ට් එක පැත්තට ඇවිදලා තියෙනවා. ඉතින් ඒ වගේ දෙපැත්ත මාරු වෙනවා. ඉතින් ඒ වගේ දේවල් හින්දා ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා කියන්න බෑ. මොකද දැන් මම ඉස්සෙල්ලා කිව්වා සීට්ස් 169ක් තියෙනවා කියලා දැන් තියෙන ගවර්න්මන්ට් එකට. හැබැයි සීට්ස් 169ක් තියෙනවා කිව්වට මේ සීට්ස් 169ම වෝට් කරන්නෙත් නෑ. ඒතර සමහර කට්ටිය එන්න තියෙන්න පුළුවන්. සමහර කට්ටිය සමහරට වෝට් කරන්න නැතුව වෝට් එක දෙන්නතු වෙන්න පුළුවන්. සමහර කට්ටිය against වෝට් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් හින්දා සීට්ස් 169ම එන්න තියෙන chance එකත් අඩුයි. හැබැයි මේක පාස් වෙන්න නම් මේ බජට් එක පාස් වෙන්න නම් සීට්ස් 172ක් තියෙන්න ඕනේ. මෙතන තියෙන ප්‍රශ්නෙත් මෙන්න මේකයි. ලංකාවේ අපිට ගොඩක් වෙලාට අහන්න වෙන්නේ බජට් එකක් පාර්ලිමේන්ට් එකේදී ෆේල් වෙනවා කියලා. එහෙම නැත්නම් බජට් එකක් පාර්ලිමේන්ට් එකේදී පාස් වෙන්නේ නැහැ කියලා. හැබැයි දැන් මෙහි 2011 දිත් මේ වගේම දෙයක් කියලා තියෙනවා. ඉතින් ගවර්න්මන්ට් එකට මැජොරිටි එක නැති වෙනකොට බජට් එක දැම්මට පස්සේ ඔපොසිෂන් එකෙන් මැජොරිටි වෝට්ස් දාලා බජට් එක පාස් කරන්න දීලා නැහැ 2011 දී. ඉතින් මේ වගේ දෙයක් වුණොත් මොකද වෙන්නේ? ඉතින් මේක දැනගෙන දැන් ඉන්න ප්‍රයිම් මිනිස්ටර් මාක් කානි මෙන්න මෙහෙම කතාවකුත් කියනවා. එයා කියනවා බැරි වෙලාවක්වත් මට මැජොරිටි වෝට් එක හම්බුනේ නැතුනොත් එහෙම ක්‍රිස්මස් එකට කලින් කැනඩියන්ස්ලට ඊළඟ ඉලෙක්ෂන් එක බලා ගන්න පුළුවන් කියලා. ඉතින් එයා ඒ විදිහට කියනවා. ඊට පස්සේ ඔපොසිෂන් එකෙන් කියනවා අපි කීයටත් ඇග්‍රී වෙන්නේ නැහැ මේ බජට් එකට. මේ බජට් එකේ මොකද ලොකු ඩෙෆිසිට් එකක් තියෙනවා. මේ බජට් එකේ ලොකු ප්‍රශ්න වර්ගයක් තියෙනවා. ඊට පස්සේ තුන්වෙනියට ඉන්න කට්ටියත් කැමති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ වෙනම ඉල්ලීම් වර්ගයක් දෙනවා. ඉතින් හතරවෙනියට ඉන්න පාර්ටි එකේ කට්ටියත් කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ වෙලාවකදී මාක් කානි දැන් තියෙන ගවර්න්මන්ට් එක මොකද්ද කරන්න කියලා බලාගෙන ඉන්න එක තමයි අපිට තියෙන්නේ. දැන් මේ බජට් එකෙන් ඉමිග්‍රේෂන් ප්ලෑන්ස්, ඉමිග්‍රේෂන් පොලිසිස් උත් මේකේ තියෙනවා. এডুকেෂනල් පොලිසිස්, ඊට පස්සේ හෙල්ත් කෙයා, ඊට පස්සේ මිලිටරි, ඒ වගේ පොලිසිස් ඒවත් මේ ඔක්කොම බජට් එකේ තියෙනවා. ඉතින් මේ බජට් එක පාස් වුනේ නැතුනොත් එහෙම මේ ගවර්න්මන්ට් එකට ගෙදර යන්න වෙනවා. අලුතෙන් ගවර්න්මන්ට් එකක් ෆෝම් කරන්න පුළුවන්. මැජොරිටි එක පාර්ලිමේන්ට් එකේ තියෙනවනේ. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ඉලෙක්ෂන් එකකට යන්න වෙනවා. අපිට අග්ගාලා බලමු විදි කීපයක් තියෙනවා මේ ගවර්න්මන්ට් එක එකපාරට වෙනස් වෙන්න පුළුවන් මේ වගේ දේවල් වුණොත්. පළවෙනි එක තමයි no confidence motion එකක් ඔපොසිෂන් එකෙන් ගෙනවොත්. ඒ කියන්නේ දැන් ඉන්න පියර් පොලිවේ, ඒ කියන්නේ ඔපොසිෂන් ලීඩර් ගෙනවොත් එහෙම no confidence motion එකක් කෙලින්ම දැන් තියෙන තත්ත්වයේ අනුව 100 මැජොරිටි එකක් නැහැ, 159 ඉන්නේ. ඉතින් ඒක නිසා ඔපොසිෂන් එකට බලය තියෙනවා මේ වෙලාවේදී කෙලිම මාක් කානිගේ ගවර්න්මන්ට් එක ගෙදර යවන්න. ඉතින් ඒ වගේ වෙලාවක වුණොත් එහෙම අනිවාර්යයෙන්ම ප්‍රයිම් මිනිස්ටර් රිසයින් වෙන්න ඕනේ. ඉතින් එහෙම රිසයින් වෙච්ච ගමන් ඊට පස්සේ අලුතෙන් ඉලෙක්ෂන් එකක් කෝල් කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රයිම් මිනිස්ටර් මාස 6යි මේ ගවර්න්මන්ට් එකේ හිටියේ. ඉතින් ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා මේ ගවර්න්මන්ට් එකේ ගොඩක් කටි හොද කියනවා විශේෂයෙන්ම ඉමිග්‍රේෂන් සම්බන්ධව මෙයා ලොකුවට කැප් කරේ නැහැ කියලා. මොකද දැන් ඊළඟට ඉන්න ඔපොසිෂන් ලීඩර්, ඒ කියන්නේ දැන් ඉන්න ඔපොසිෂන් ලීඩර් ගොඩක් කැප් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඉමිග්‍රේෂන් ප්‍රශ්න. ඉතින්
මම මේ වීඩියෝ එක හදන වෙලාවේ මම දැක්කා ඉමිග්‍රේෂන් සම්බන්ධව මාක් කාණ එක්කෙනෙක් එක මිනිස්සු කෙනෙක් කියලා තියෙනවා එක දෙයක්. ඉතින් ඔකට පේනවා 2024 5,3191ක ස්ටුඩන්ට් වීසාස් කියන ස්ටඩි පර්මිට්ස් ඊට පස්සේ ස්ටඩි පර්මිට් එක්ස්ටෙන්ෂන්ස් ඉෂුව කරලා තියෙනවා. හැබැයි දැන් මේ නිකුත් වෙච්ච මේ දැන් මේ ෂෙයා වෙච්ච ඉන්ෆර්මේෂන් ගත්තාම 2026 මේගොල්ලෝ ස්ටඩි පර්මිට්ස් එක්ස්ටෙන්ෂන්ස් මම හිතන්නේ තාම මේක කන්ෆර්ම් නැහැ. 1,55,000යි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට පේනවා මේ chart එකෙන් 5,03,000 ඉඳලා 3,06,000 තමයි ගියා. ඒ කියන්නේ මේ අවුරුද්ද දුන්නේ. 2026 1,55,000යි 2027 1,50,000යි. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් දැන් හැමෝම කියනවා ස්ටඩි පර්මිට්ස් රිජෙක්ට් වෙනවා කියලා. ඉතින් 2026 2027 කොච්චර ලෙවල් එකකට මේක රිජෙක්ට් වෙන්න තියෙන chance එක තියෙනවද කියලා මේ chart එක අපිට බලා ගන්න පුළුවන්. මෙතන තව positive news එකක් තියෙනවා. මේක ඇත්තටම තාම 100% confirm නෑ. මේ program එක ගැන හරියට information උත් නෑ. මොකද්ද මේගොල්ලෝ මේකෙන් කරන්න යන්නේ කියලාත් නැහැ. හැබැයි මේගොල්ලෝ කියනවා immigration සම්බන්ධ හොද news එකක්. TR to PR 33000 අලුතෙන් දෙනවලු. මේ ඊළඟ අවුරුදු දෙක ඇතුළත. ඒ කියන්නේ දැන් ඉන්න ටෙම්පරරි රෙසිඩන්ස්ලට කෙලින්ම PR pathway එකට දෙනවලු accelerated PR pathway එකකට. එතකොට කෙලින්ම PR status එක හම්බ වෙනවා. ඊළඟ අවුරුදු දෙක ඇතුළත 33000කට දෙනවලු. හැබැයි මේක හරියටම කොහොමද වෙන්නේ මොන pathway එකද මේක දැන් ඉන්න CEC කට දැන් ඉන්න skilled workforce එකෙන්ද මේක එන්නේ එහෙම කියලා හරියට නෑ. මේගොල්ලෝ හරියටම කියලා නැහැ. හැබැයි මේගොල්ලෝ කියන්නේ දැන් ඉන්න workforce එකෙන් අපි tax එකතු කරනවා. දැන් ඉන්න workforce එක අපිට ගොඩක් උදා වෙනවා මේ economy එක දුවන්න. ඉතින් ඒ වගේ කට්ටිය අපි යවනකොට අපි කොහොමද මේ economy එක ඉස්සරහ ගෙනියන්නේ? ඉතින් මේ වගේ දේවල් කියලා තමයි මේගොල්ලෝ මේ immigration plan එක ලොකු cap එකක් නැතුව ඉස්සරහට ගෙනන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම වැඩිපුර immigration ගැන සම්බන්ධයෙන් කතා කරන්නේ මොකද ගොඩක් කට්ටිය ආසයි දැනගන්න ඊළඟ අවුරුදු වල මොනවද වෙන්නේ කියලා. මේක හරියටම confirm නැහැ. confirmed වුණාට පස්සේ මම හරියට වීඩියෝ එකක් දාන්න. හැබැයි අදට කතා කරන්නේ මම මේ budget එක ගැන සම්බන්ධව තමයි. ඉතින් මේ budget එක ගැන ඉස්සරහට දවස් සති ගණන් මේගොල්ලෝ ඩිබේට් යන්න පුළුවන් ඩිස්කෂන්ස් යන්න පුළුවන්. ඉතින් මේ ෆයිනල් බජට් එක නෙමෙයි මේක උඩක් වෙනස් කරන්න පුළුවන්. බැරි වෙලාවක්වත් මේක පාස් වුණොත් එතන මාක් කාණි සේෆ්. මාක් කාණට ඊළඟ අවුරුද්දේ මේ බජට් එක පාස් කරගෙන එයාගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. හැබැයි බැරි වෙලාවක්වත් මේ බජට් එක ෆේල් වුණොත් මාක් කාණට ගෙදර යන්න වෙනවා. බජට් එක ෆේල් වුණා කියන්නේ මැජොරිටි එක නැතුව එයාට votes අඩු වුණොත් 172ක් ගන්න බැරි වුණොත් votes ඒ කියන්නේ තව votes 3ක් අඩුයි. ඉතින් මේ 3 ගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම එයාට ගෙදර යන්න වෙනවා. ගෙදර යන්න එනවා කියන්නේ එක්කෝ opposition එකෙන් දාන එක්කෙනෙක් කෙලින්ම prime minister වෙනවා. එහෙම නැතුනොත් එහෙම අලුතෙන් election එකකට යන්න තියෙන chance එකක් තියෙනවා. තව පොඩි දෙයක් මේක ඇඩ් කරන්න ඕනේ මේ මෙච්චර බලපෑමක් එන්න මෙච්චර ප්‍රෙෂර් එකක් එන්න මේ ගවර්න්මන්ට් එකට මේ පොඩි කාලයක් ඇතුළත ලොකුම හේතු දෙකක් තියෙනවා. එකක් ඉන්ෆ්ලේෂන් උද්දමනය අනිත් එක අන්එම්ප්ලොයමන්ට් රේට් එක. ඒ කියන්නේ දැන් මිනිස්සු 100ක් අතොත් එහෙම 100න් 7 දෙනෙක් ජොබ්ස් නැතුව ඉන්නවා. මේ 7 කියන්නේ මෙහි ඉන්න කැනඩියන් සිටිසන්ස්ලා එහෙම නැත්නම් පර්මනන්ට් රෙසිඩන්ට්ස්ලා. ඉතින් මේගොල්ලෝ කියනවා unemployment rate එක recent immigrants ලගෙන්. ඒ කියන්නේ මේ ගිය අවුරුදු ටිකේ ආපු අලුතෙන් ආපු කට්ටියගේ unemployment rate එක 11%ක් කියලා. ඒ කියන්නේ 100ක් ගත්තොත් 11 දෙනෙක්ට job නැහැ කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. අපි ඉස්සරහට බලමු කොහොමද මේ parties ඔක්කොම එකට එකතු වෙනවද? මේගොල්ලෝ තවත් කැඩෙනවද? අලුතෙන් government එකක් form වේද? එහෙම නැත්නම් ඊළඟ අවුරුද්ද වෙනකොට අපිට අලුතෙන් prime minister කෙනෙක් ඉදීද? එහෙම නැත්නම් මේ prime ministerම ඊළඟ අවුරුද්දෙත් plan එක ඉස්සරහට ගෙනියයිද කියලා. දැන් මම හිතන්නේ මුළු කැනඩාවෙම ගොඩක් කට්ටිය බලන් ඉන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා. මම හිතන්නේ බජට් එකට වැඩිය මිනිස්සු බලන් ඉන්නේ මේ බජට් එක පාස් වේද ෆේල් වේද කියන එක. ඒක ඉතින් මට ගොඩක් සෝෂල් මීඩියා channels වල බලා ගන්න පුළුවන්. හරි එහෙනම් අදට මම මෙච්චර කතා කරන්නේ. අපි ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනකම් thanks for watching. bye.